හේලෝ සාදරෙන් පිළිගන්නවා අදත් හිමස් ටෙට් එක YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකට. අද මම ඔය කට්ටියට මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ 2025 WhatsApp එකට අලුතින් එන්න තියෙන සුපිරි අප්ඩේට් පහක් ගැන තමයි කට්ටිය අද මම මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ. හරියනම් අපි තවත් කතා කරන්න තු වීඩියෝ එකට ගිහලා බලමු මොනවද මේ WhatsApp අප්ඩේට් කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා කට්ටිය තාමත් අපේ හිමස් ටෙට් එක YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම පාලා දින subscribe බටන් එක subscribe කරලා ඊට අතර bell icon එකත් ඔල්ලාගෙන ප්‍රමාකට වීඩියෝ එක ගෙනාපු කොයි කට්ටියගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාලා තාමත් මගේ වීඩියෝ එකට like එකක් දාන්න නැත්නම් දැන්ම පාතේ like button එක press කරලා ගන්න. හරිනම් අපි තවත් කතා කරන්න තු වීඩියෝ එකට ගිහලා බලමු මොනවද මේ WhatsApp එකට අලුතින් එන්න තියෙන අප්ඩේට් කියලා. හරි WhatsApp එකට අලුතින් එන්න තියෙන පළවෙනි අප්ඩේට් එක තමයි status save කියන්නේ. ඇත්තට මේක නම් අපි හැමෝටම ගොඩක් අදගත් වෙන අප්ඩේට් එකක්. මේකදී වෙන්නේ අපි හැමෝම වගේ ස්ටේටස් බලනවානේ. මේ ස්ටේටස් බලද්දී ඔයා කැමති ස්ටේටස් එකක් තිබ්බොත් එම අපි දැන් ඒක සේව් කරගන්නවා නම් අපි ස්ටේටස් එක දාපු එක්කෙනාගෙන් ඒ ස්ටේටස් එක ඉල්ලගෙන අපි ෆෝන් එකට සේව් කරගන්න වෙන්නේ. හැබැයි මේ 2025 WhatsApp එකේ එන්න තියෙන අප්ඩේට් එකේදී අපිට දැන් අපි කැමති ඕනම ස්ටේටස් එකක් අපිට අයිතිකාරයාගෙන් ඉල්ලන්න නැතුව මේ ස්ටේටස් එක සේව් කරගන්න හැකියාව ලබා දීලා තියෙනවා. මේක නම් අපි හැමෝටම ගොඩක් අදගත් වෙනවා. හැබැයි තාම මේ WhatsApp අප්ඩේට් එක තාම අපිට අවිලා නැහැ. මේක මං හිතනවා අපිට ළඟදීම මේ WhatsApp අප්ඩේට් එක අපිට හම්බෙයි කියලා. හරි අපිට එන්න තියෙන දෙවෙනි WhatsApp අප්ඩේට් එක තමයි AI chatbot කියන්නේ. මේ එන්න තියෙන AI chatbot එකෙන් අපිට පුළුවන් අපිටම කියලා AI character කෙනෙක් generate කරගන්න. හැබැයි මේ character එකෙන් මොකක්ද වෙන්නේ කියලා නම් අපිට තාම සඳහන් කරලා නැහැ. හැබැයි මේ AI chatbot આવොත් නම් අපිට WhatsApp එකේදී ලොකු වැඩක් කරගන්න පුළුවන් කියලා මං හිතනවා. අපිට මේ AI chatbot ආපුවම තමයි බලා ගන්න වෙන්නේ මේ chatbot එකේ මොකද්ද වෙන්නේ කියලා. හරි අපිට එන්න තියෙන තුන්වෙනි WhatsApp update එක තමයි AI powered group icon කියන්නේ. මේ update එකෙන් වෙන්නේ දැන් මම group එකක් කරනවා කියලා ඔයා හිතන්නකෝ. ආන්ගේ group එකේ group icon එක ඔයා group name එකට අනුව අපිට AI තාක්ෂණය භාවිතා කරලා ඒ group එකට profile icon එකක් අපිට generate කරගන්න පුළුවන්. අපිට මේ AI feature එක ලැබීමේ වාසිය තමයි profile picture design කරගන්න දන්නේ නැති කට්ටියට මේ AI පාවිච්චි කරලා group එකට ගැලපෙන විදිහට profile icon එකක් අපිට generate කරගන්න පුළුවන්. මම හිතනවා ඒකින්ද මේ WhatsApp අප්ඩේට් එකත් අපිට આવොත් එම ගොඩක් අදගත්තී කියලා ගොඩක් කට්ටියට. හරි අපිට එන්න තියෙන හතරවෙනි WhatsApp අප්ඩේට් එක තමයි new call menu කියන්නේ. අපිට දැන් WhatsApp එකේ තියෙන call menu එක නිකන් හරි බෝරින් නේ. ඒක WhatsApp එකම තේරුම් අරගෙන 2025 අපිට අලුතින් call menu එකක් අප්ඩේට් කරන්න තමයි යන්නේ. ඇත්තට මේ call menu එකට ගොඩක් ලස්සනයි වගේම අපේ chat එකත් මේකෙන් ලස්සන කරගන්න පුළුවන්. මේ WhatsApp අප්ඩේට් එකත් අපිට ළඟදීම හම්බෙයි කියලා මං හිතනවා. අපි ඒ WhatsApp අප්ඩේට් එක ආපුවම බලාගමු මේ වගේ ලස්සනට තියෙයිද කියලා. අපිට එන්න තියෙන පස්වෙනි සහ අවසාන WhatsApp අප්ඩේට් එක තමයි Meta AI කියන්නේ. Meta AI කියන්නේ අපිට ChatGPT වගේම පාවිච්චි කරන්න පුළුවන් WhatsApp එක විසින් හදපු AI bot කෙනෙක්. අපිට මේ AI bot කෙනු ChatGPT එක කරනවා වගේම අපි කැමති දේක් දැනගන්න වගේම අපිට මෙයාත් එක්ක කතා කරන්නත් පුළුවන්. ඒ වගේ තමයි අපිට මේ Meta AI එක voice chat කරන්න පුළුවන්. මං හිතනවා ඒක නිසා අපිට Meta AI එකනොත් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන් ඒ කියලා. මේකත් අපිට WhatsApp එකේ ළඟදීම අප්ඩේට් එකකින් බලා ගන්න පුළුවන් ඒ. ඒ වගේ තමයි කට්ටිය තව දෙයක් මතක් කරන්න ඕනේ. මම කට්ටියට මේ කියපු අප්ඩේට් පහම අපිට WhatsApp එකේ බලා ගන්න හම්බෙන්නේ නැති වෙයි. මොකද WhatsApp එක තාම මේ අප්ඩේට් පරීක්ෂා කරන ගමන් තියෙන්නේ. ඒ කට්ටියට ඒවා අසාර්ථකයි කියලා හිතනොත් මේ කට්ටිය ඒවා WhatsApp එකට අප්ඩේට් කරන්නේ නැහැ. ඒ වගේ තමයි කට්ටිය WhatsApp beta version එක පාවිච්චි කරනවා නම් ඔය කට්ටියට මේ සමහර අප්ඩේට් ඔය කට්ටියට දැනටමත් WhatsApp එකේ බලා ගන්න පුළුවන් ඒ. WhatsApp normal පාවිච්චි කරන කට්ටියට ළඟදීම මේ WhatsApp අප්ඩේට් ඔයාට අප්ඩේට් එකක් විදිහට බලා ගන්න පුළුවන් ඒ. ඒ වගේ තමයි කට්ටියට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔය කට්ටියගේ යාළුවන්ට බන් ෂෙයා කරන්න. මොකද ඔය කට්ටියගේ යාළුවන්ටත් මේ WhatsApp එකේ එන්න තියෙන අප්ඩේට් ගැන දැනගන්න ගොඩක් වැදගත් වෙයි. ඒ වගේ තමයි කට්ටියට මගේ මේ වීඩියෝ එක ගැන මට අදහස් තියෙනවා නම් පාල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගන්න. හරියනම් අද මම ගෙනාව වීඩියෝ එක මේ ඉතින් ඉවර වෙනවා. වීඩියෝ එක ඉවර කරන්න කලින් මතක් කරන කට්ටිය තාමත් අපේ හිමස් ටෙට් එක YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පාලා තියෙන subscribe button එක subscribe කරලා ඊටතර bell icon එක තෝල් දාගන්න. එතකොට මම කට්ටියට වීඩියෝ එකක් ගෙනාපු කට්ටියගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරිනම් මේ වගේ තවත් අලුත් ටෙක් වීඩියෝ එකක් අරන් යනකම් කට්ටියම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.